දේශපාලන ප්‍රකාශනය ජාතිකත්වය ගැන කතා කරනකොට අද අපේ මේ ගුරු මැතිතුමා හොඳ ව්‍යවසායකෙක්, එතුමා මේ Hindu භක්තිකෙක්, එතුමා මාව පිළිගන්නට අර තිරය දානකොට මට දැනුණු හැඟීම මේක තමයි අපේ ජාතිය හැඟීම වෙන්නට ඕන. අපි සියලු දෙනාට මේ හැඟීම තියෙන්නට ඕන. නමුත් වෙන්නේ මොකද්ද ලංකාවේ දේශපාලනේ මේ හැඟීම වෙනුවට බොරු ආගමික සංහිඳියාවක් කතා කරනවා දේශපාලනය සඳහා. ඡන්දෙ ගන්න විතරයි. අමාරුවක වැටුනම මිතුරෙක් හොයනකොට ජාති ආගම් ભેදයකින් කටයුතු කරන යාළු මිත්‍රෝ ඉන්නේ කොහෙද? ඒකේ දේශපාලන වාසිය බලනවා. තමන්ගේ ගෙවල් දොරවල් යට වුණාම, තමන්ට අසනීපයක් වුණාම, තමන්ගේ බිරිඳට අසනීපයක් වුණාම, තමන්ගේ දරුවට අසනීපයක් වුණාම, තමන්ට ආර්ථික ප්‍රශ්නයක් වුණාම ජාති ආගම් ભેදයකින් තොරව කටයුතු කරන්නට පුළුවන් තරම් වූ විශාල හදවතක් තියෙන්නට ඕන. තමුණ අවංකව දේශපාලනේ ඉන්න ඕන. මේක හදවත ගැන ප්‍රකාශනයක්. අපිට වචන වලින් ඕන දෙයක් කියන්නට පුළුවන්. නමුත් තමන්ගේ හදවතට මේ අපේ සමානත්වතාවය දැනෙන්නේ නැත්නම්, අපි ඔක්කොම එකයි කියලා දැනෙන්නේ නැත්නම්, එහෙනම් ඒ දේශපාලනේ බොරුවක්. මම ඉස්කෝලේ ගියේ ගාල්ලේ. මගේ ඉස්කෝලේ පිහිටලා තිබුණේ ගාල්ලේ හරියටම නගර කේන්ද්‍රේ. රමණීය පොඩි කඳුකැටයක් උඩ සාන්ත ඇලෝසියස් විද්‍යාලේ. හෝඩිය පන්තියේ ඉඳලා බහුතරයක් මුස්ලිම් මිත්‍රයෝ ගාල්ල කොටුව කළුවැල්ල මහමෝදර ආශ්‍රිතව මුස්ලිම් අපේ මිත්‍රයෝ දන්නවා ලොකු විශාල මුස්ලිම් ජනගහනයක් ඉන්නවා. මම කුඩා කාලේ ඉඳලා වැඩුණේ ඒ පරිසරය ඇතුලේ. අපේ ඉස්කෝලේට යාබදව තමයි රත්රන් බඩු හදන විකුණන ඒ කිත්තංගේ කියන පරිසරය. ඒවට විශාල ද්‍රවිඩ හින්දු ජනතාවක් හිටියා. ඔගේ දරුවරුත් අපේ ඉස්කෝලේට ආවා. එතකොට මේ ඉස්කෝලේ කතෝලික ඉස්කෝලයක්. මේ කතෝලික ජේසුනිකායික පියතුමන්ලා කතෝලික අය දන්නවා බොහොම විනයගරුක පාසල් පවත්වාගෙන ගිය ලංකාවේ ජේසුනිකායික පියවරුන් ඔවුන්ගේ පාසලක්. ඒ නිසා කතෝලික පිරිසක් අපේ ඉස්කෝලේ අපේ පන්තියේ හිටියා. ඒතර අපි බෞද්ධයෝ අපිත් හිටියා. එතකොට අපි මේ මුස්ලිම් ජනතාව උදාහරණයකට මගේ මිත්‍රයෝ දැන් මේක YouTube එකේ කියනකට අහගෙන හිටියොත් මගේ මුස්ලිම් යාළුවෝ පිළිගනීවි. ඒ අපි මුස්ලිම් සියලුම උත්සව වලට ඒ ගෙවල් වලට ගිහිල්ලා සහභාගී වෙනවා. අපි අතර කිසිම වෙනසක් තිබුණේ නැහැ. වෙනසක් දැනගෙන හිටියෙත් නැහැ. ඉස්සර මේ මුස්ලිම් කාන්තාවන් තමන්ගේ දූල බස්සන්න එනවා තිරික්කලෙන් අපේ කාලේ. ওই වගේම මෙහෙම මොට්ටක් කිලිය දාලා. හරිම සුන්දර දර්ශන. අපේ අල්ලපු ඉස්කෝලේ ශ්‍රී හෘදය කන්‍යාරාමේ මුස්ලිම් ළමයි අපි ඔක්කොම එකට විවාද තරඟ කතික තරඟ සියල්ලටම සහභාගී වුණේ. කිසිම වෙනසක් තිබුණේ නැහැ. එහෙම වෙනසක් අපි දැක්කේ නැහැ. එහෙම පරිසරයකින් තමයි අපි ආවේ. විශේෂයෙන්ම මම ආවේ. මට කවමදාක්වත් එහෙම වෙනසක් දැනුනේ නැහැ, දැනෙන්නෙත් නැහැ. ලංකාවේ ගොඩක් ව්‍යාපාර ඒවල යෙදෙන ප්‍රධාන පෙළේ මුස්ලිම් මිත්‍රයෝ දන්නවා. ඔවුන්ට යම්කිසි උදව්වක් ඕන වෙච්ච වෙලාවක පහුගිය දශක දෙකේදී දෙකමාරේදී මා හමුවට එන ආකාරය. ඔය කියන පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වුණු දවස් රැත් මම ඈත වටවල හිටියේ. ආරංචි වුණකම මම ඇවිල්ලා මගේ මුස්ලිම් මිත්‍රයන්ට කතා කරලා අපේ ගෙදර පිරෙන්න 100කට වැඩිය හිටියා එදා රැ. කොවිඩ් වෙලාවේ භූම දානය වෙනුවට ආදාහනය කියන ප්‍රශ්න ආපු වෙලාවේ මම ඒ වෙනුවෙන් ඊටාම කැපවීමෙන් සියලුම බලධාරීන්ව දැනුවත් කරන්නට බලපෑම් කරන්නට කටයුතු කරා. ඇයි? මම දේශපාලනයක් කරේ නැහැ. මට දේශපාලනයක් කරන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ ඒ වෙලාවේ. මේ වගේ දේශපාලනයක් කරන්න. නමුත් මම දන්නවා මුස්ලිම් ජන සමාජයක සමීපව වැඩිලා ළඟින් ඉඳලා ඔවුන්ගේ උතුම්ම ප්‍රාර්ථනය වන්නේ මිය යාමෙන් පස්සේ ස්වර්ගයට යෑම කියන. ඒ සඳහා ඔවුන් ප්‍රාර්ථනා කරන්නේ තමුන්ව භූම දානය කරන්න නම් ඒට පටහැනි යමක් කිරීම කෙතරම් බරපතලද කියන එක මම දැනගෙන හිටියා. මම ඒකේ වෙන කිසි අපේක්ෂාවක් තිබුණේ නැහැ. නමුත් මම කැමති නැහැ පුද්ගල නම් ගැන කතා කරන්නට. ඔය කියන ප්‍රසිද්ධ නායකයින් අද මුස්ලිම් මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින අය කියන නායකයෝ මම හමු වුණා. ආණ්ඩු පක්ෂය නෙමෙයි විරුද්ධ පක්ෂය. ප්‍රසිද්ධියේ මට සහයට කවුරුත් ආවේ නැහැ. අර මගේ මිත්‍රයෙක් හිටියා කාමිල් කියලා අවාසනාවට එතුමා මිය ගියා. අපේ සමකාලීන මිත්‍රයෙක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉගෙන ගත්ත. ඔහු විතරයි මාත් එක්ක ආවේ මේ මිනිස්සු හම්බ වෙලා ගිහිල්ලා බලපෑම් කරන්න. මට අද වගේ මතකයි. අපි නායක හාමුදුරුවෝ හම්බ වෙන්න යනවා. ගිහිල්ලා මේක ගැන පැහැදිලි කරනවා. මේකේ තියෙන වැදගත්කම උන්ට තේරුම් කරලා දෙනවා. අපි හිම කරේ දේශපාලනයක් බලාගෙන නෙමෙයි.
හෙට දවසෙත් කරන්න දේශපාලනයක් බලාගෙන නෙමෙයි. හරි දේ වෙනුවෙන් පෙනී සිටිනවා. සුද්ධ වූ කුරාණයේත් එන්නේ තමන්ගේ හෘද සාක්ෂියට අනුව කටයුතු කරන්න. මොන පාඩුව වුණත් තමන්ගේ හෘද සාක්ෂියට අනුව කටයුතු කරන්නයි කියන පාඩිය තමයි සුද්ධ වූ අල් කුරාණයේ තිබෙන්නේ. ඉතින් අපි මේ හෘද සාක්ෂියේ මිනිස්සු ඔබ බොහෝ විට දකින්නේ මේ පුහු දේශපාලනය තුල ඡන්ද කෑල්ලක් හැටියට සලකන මිනිස්සු දෙහා ඊටාම පටු විදිහට දකින කිරි පැකට් එකට ගල් බනිස් එකට මිනිස්සුන්ගේ ඡන්දි ගන්න හදන දේශපාලනය. එහෙම දේශපාලනයක් අපිට වැඩක් නැහැ. මගේ මිත්‍ර දිනේන්ද්‍ර ජෝන් කිව්වා වගේ අපිට එහෙම දේශපාලනයක් කරන්න මට උරුමයක් තිබුණෙත් නැහැ. මම මේ උරුමයක් රැකගන්න කරන දේශපාලනයක්වත් මේ කවුරුත් මේ උරුමයක් රැකගන්න දේශපාලනය කරනවත් කීයක් හරි හොයාගන්න කරන දේශපාලනයක්වත් නෙමෙයි. තියෙන කීයක් හරි දීලා ඒකිනුත් සතුටු වෙන්න පුළුවන් දේශපාලනයක් කරන්නේ. මේ රටට අපේ විශේෂයෙන්ම රිල්වාන් වැනි මේ රටේ මං හිතන්නේ 2000 විතර දේශපාලනය කරා. ඊට කලින්ද මන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෙලා ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවල ඉඳගෙන සිංහල මිනිහත් එක්ක දෙමළ මිනිස්සුත් එක්ක එකට එක වැඩ කරමින් තමන්ගේ හයියෙන් දේශපාලනය කරනවා මිසක් තමන් ආවල් ආගමේ ජාතිය කියලා දේශපාලනය නෙමෙයි මේ රටට ඕන. අපි ඔක්කොටම ඕන සමාන තැනක් නම් අපි ගිහිල්ලා කියන්න නරකයි අපි සුළු ජාතිය නියෝජනය කරනවා කියලා. මම හැමදාම කියනවා මේ රටේ සුළු ජාතිය කියලා එකක් නැහැ. මේ රටේ සුළු ජාතියක් තියෙන්න විදියක් නැහැ. මොකද මේ රටේ මහා සભ્યත්වය අපේ බෞද්ධ සભ્યත්වය එහෙම සුළු ජාතියක් කියලා කවුරුත් සුළු කොට දක්න රටක් නෙමෙයි මේක. ඉතින් දේශපාලනඥයෝ ඉතිහාසයේ වැරදි කළා තියෙනවා. ඉතිහාසයේ වැරදි ආදර්ශ දීලා තියෙනවා. වැරදි වැඩක් කළා තියෙනවා. වැරදි විදියට ජාතිවාදය පාවිච්චි කළා තියෙනවා. ඒක ඇත්ත. හැබැයි ඒක නිවැරදි වෙන්නට ඕන. ලෝකයේ දියුණු වෙමින් යන්නේ. අපිට බෑ තවත් දුරට ගල් යුගයට යන්න. අපිට බෑ මේ ආගම්වාදයකට, ත්‍රස්තවාදයකට මේ රටවල් අරන් යන්න. මේ රටේ ඉන්න මේ නූපන් දරුවාගේ ඉඳලා මේ තාරුණ්‍යයට අනාගතයක් අවශ්‍යයි. ඉතින් ඒකට අවශ්‍යයි අවංක සංහිඳියාවක්. ඩොලර් සංහිඳියාවත්, එන්ජිఓ සංහිඳියාවත්, එහෙම නැත්නම් ඡන්ද කුට්ටි කඩා ගන්න සංහිඳියාව නෙමෙයි. අපි මේ කතා කරන සැබෑ සංහිඳියාව. ඉතින් ඒ අර්ථයෙන් මම ඔබට පොරොන්දු වෙනවා සර්ව ජන බලය හැටියට අපේ දේශපාලන ප්‍රකාශනයේ මේ රටේ කිසිම ජන වර්ගයකට මොනම හේතුවක් නිසාවත් Tamanට සුළුයයි හිතන්නට අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. ඉතින් මේ රටේ සුළු ජාතීන් කියලා ජාතියක් නැහැ. අපි ඔක්කොම මහජාතිය. අපේ ප්‍රශ්න අපි ආගම් ජාති ભેදයකින් තොරව විසඳනවා. ඒක තමයි සර්ව ජන බලයේ දේශපාලන ප්‍රකාශනය කියලා කියන්නට ඕන. අපි බෙදෙන්න හේතු වෙන කිසිම දෙයකට මොනම හේතුවක් නිසාවත් අපි ඉඩ තියන්නෙත් නැහැ. අපි පුළුවන් විදිහට අවම කොන්දේසි මත හෝ මොනතරම් නරක මිනිස්සයා එක්කත් ජාති ආගම් ભેදයකින් එකතු කරගෙනයි සර්ව ජන බලය ඉස්සරහට යන්න හදන්නේ. ඉතින් එසේ ප්‍රකාශ කරමින් අපේ රටේ ජාතිකත්වය ජාතිවාදය නෙමෙයි විශාල වෙනසක් තියෙනවා. විශාල වෙනසක්. සමහර මේ දෙක එකට දාලා කියන්න හදනවා. අපි ජාතිකත්වය නියෝජනය කරන්නේ අපි සියලු දෙනාම සමානයි කියන පදනමින් අපි ජාතිකත්වය නියෝජනය කරනවා කියලා කියන්නේ මේ රටේ සංස්කෘතියක් තියෙනවා, සભ્યත්වයක් තියෙනවා, බුදුදහමින් පෝෂණය වුණ හොඳ නරක මනුස්සකම එකිනෙකාට ගරු කිරීම මේ සංකල්ප මත පදනම් වුණු අපිට අපේම කියලා සංස්කෘතියක් සભ્યත්වයක් තියෙනවා. ඒකෙන් තමයි ඔබට මේ මම දෙන සර්ව ජන බලය දෙන අපේ නායකයින් දෙන සහතිකය දෙන්නේ. ඒතකොට මම ගෙදරින් ගෙනල්ලා දෙන එකක් නෙමෙයි. ඒක තමයි අපේ සભ્યත්වයේ සහතිකය, සංස්කෘතියේ සහතිකය. ඒ නිසා ඒක විශ්වාසය කරන්නට ඔබට සිද්ධ වෙන්නේ විශ්වාස කළ යුත්තේ.